නිකන් නිදහසේ ඉන්නකොට රාත්‍රියේ ඔය ෆෝන් එක දිහාම බලාගෙන ඕක ඔබව ඉන්නෙම නැතුව හොඳට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට කල්පනා කරලා බලන්න පින්වත්නි. ඇයි මම ඉපදුනේ? මාව ඉපැද්දුවේ කවුද? මාව ඉපැද්දවපු හේතු මොනවද කියලා බලනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි පේන්නේ. ඇයි අපි ඉපදුනේ? ඉපදුනේ පින්වත්නි පෙර කර්ම සංස්කාර ගොඩනැගිච්ච නිසාමයි. පෙර කර්ම සංස්කාර ගොඩනැගුණු නිසාමයි අපි ඉපදිලා තියෙන්නේ. මොකද මේ අපේ අතින් කර්ම රැස් වෙලා තියෙන්නේ? කවුරු හරි බල කරලාද? නෑ පින්වත්නි, ලෝකය පාවිච්චි කරනකොට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකේ අහුලනකොට ඒ අහුලගත්ත ලෝකේ තුරුල් කරගත්තේ වටිනවා කියලාමයි. ලෝකේ නම් වටිනවා, මේක නම් අතාරින්න බෑ, මේක නම් මගේමයි, මා තුල මේක පවත්වන්න ඕන කියලා වටිනාකමකින්මයි පින්වත්නි අපි ලෝකේ තුරුල් කරගෙන තියෙන්නේ. ඇයි මට එච්චර වටිනාකම් පේන්නේ? බලන්න පින්වත්නි,